අයිබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලි ඔබ සියලු දෙනාම. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත වන 2020 තරගාවලියේ පළමු 2020 තරගයේ ඊයේ දිනයේදී රංගිට දබුරු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු තරගයෙන් කඩොළු 6ක දැවැන්ත ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙම තරගයේ පැතමෙන් පන්දුවල පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ පන්දු අර 19ක් පන්දු දෙකක් හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි විය ලකුණු 128ක් පමණයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූර්ව දෙස අවධානය යොමු කරොත් ලකුණු 15 සීමාව ඉක්මවා යාමට හැකි වුණේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට පමණයි. අනෙකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 15 සීමාව ඉක්මවාගෙන යාමට පාකිස්තානු පන්දු යවන්නන් ඉඩ තිබුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ පන්දු 31කදී 4 පාරවල් දෙකක් සහ 1 පාරක් සමගින් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා. ඊට අමතරව වනිදු හසනංග පන්දු 12කදී 4 පාරවල් 3ක් සමගින් ලකුණු 18ක් සහ තරිත් අසරංග පන්දු 15කදී 1 පාරක් සමගින් ලකුණු 18ක් රැස් කිරීමට සමත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම දෙස අවධානය යොමු කරොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්න නුවන් තුෂාරට පාකිස්තානු පිටිකරුවන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක් දියත් වුණා. ඒ අනුව නුවන් තුෂාරයේ වූ පන්දු වර්ධකට ඔහුගෙන් ලකුණු 31ක ලකුණු ප්‍රමාණයක් උදුරා ගැනීමට ඔවුන් සමත් වුණා. ඊට අමතරව මහිස් තීක්ෂණ පන්දු වාර 4ක් අවසානයේ ලකුණු 31කට එක කඩුල්ලක්ද දුස්මන්ත චමීර පන්දු වාර 4ක් අවසානයේදී ලකුණු 34කට එක කඩුල්ලක්ද වනිදු හසරංග පන්දු වාර 4ක් අවසානයේදී ලකුණු 17කට එක කඩුල්ලක් සහ ධනංජය සිල්වා පන්දු වාර 2ක් අවසානයේදී ලකුණු 4කට එක කඩුල්ලක් බෙද දැමීමට සමත් වුණා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සබ්දතා පිහිටුවීම දෙස අවධානය යොමු කරොත් ජනිත් ලියනගේ සහ චරිත් අසලංක එක්ව ශ්‍රී ලංකා ඉන්මේ පස්වන කඩුලට පන්දු 28කදී ලකුණු 34ක සබ්දතාවයක් පිහිටුවීමට සමත් වුණා. ඊට අමතරව ජනිත් ලියනගේ සහ වනිදු හසරංග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 වන කඩුලට පන්දු 23කදී ලකුණු 38ක සබ්දතාවයක් පිහිටුවීමට සමත් වුණා. තරගයේ අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය පිළිබඳව මෙලෙස අදහස් පළ කර සිටියා. අපිට අවශ්‍ය වුණු ආරම්භය අපිට ලබා ගන්න බැරි වුණා. අපේ කඩුළු යනකොට එක පොට්කුරට ආයෙත් කඩුළු යන්න පටන් ගත්තා. අපි දැන් ඒවා අඳුරගෙන තියෙනවා. තරගයේ යම් අවස්ථාවක අපි යලිත් යථා තත්ත්වයට ගෙනාවා. ජනිත්ගේ එනිම සහ වනිදු චරිත් සහ මම සාර්ථක වෙද්දී නමුත් ජනිත්ගේ කඩුල්ල තමයි හැරුණු ලක්ෂ්‍ය උනේ. මම හිතනවා අපි අඩුම ලකුණ 150ක්වත් මේ කඩුල්ලෙන් ලබාගෙන තියෙන්න ඕනේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මම හිතන්නේ සම්පූර්ණයෙන්ම තරගය ප්‍රදා පවතින්නේ අපි තරගයට අවතීර්ණ වෙන විදිය. අපි කණ්ඩායම විදියට වැඩිපුර දඩයම් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි අපේ හෝම් කන්ඩිෂන් වල ක්‍රීඩා කරද්දී මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. ඔබ දැකලා ඇති අනිත් කණ්ඩායම් අප වෙත ශක්තිමත්ම පැවිතෙන ආකාරය. මේ වැඩ ටික අපි ඉස්සරහට හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන 2020 තරගය ජනවාරි 9 වෙනිදා එනම් හෙට දිනේදී රංගිඩ දබුරු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිත වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියේ ජයග්‍රහණය කිරීමට නම් දෙවන 2020 තරගයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට පළ වී තිබෙන කාලගුණ අනාවැකි අනුව ජනවාරි 9 වෙනිදා පැවැත්වෙන දෙවන 2020 තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. දෙවන 2020 තරගය සඳහා පළමු 2020 තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙහි වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව පුහුණුවීම් අතරතුර අතේ සිදු වූ ආබාධයක් නිසා පළමු 2020 තරගයේ අහිමි වූ කුසාජනිත් පෙරේරා ආබාධ තත්ත්වයේ සුවවීමෙන් අනතුරුව දෙවන 2020 තරගය සඳහා ක්‍රීඩා කිරීම නියමිත බව මේ වෙන විට වාර්තා වෙනවා. එසේ වුවහොත් කුසාජනිත් පෙරේරා වෙනුවට පළමු 2020 තරගයේදී කණ්ඩායමට ආදේශ වූ ධනංජය සිල්වාහට දෙවන 2020 තරගයේදී කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වෙනවා. ඊට අමතරව පළමු 2020 තරගයේදී පාකිස්තානු පිටිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වූ නුවන් තුෂාර වෙනුවට එෂාන් මාලිංගව දෙවන 2020 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඊට අමතරව තවමත් ජාත්‍යන්තර 2020 වරණ ලබා නොමැති ක්‍රීඩකයෙකු වන ජෝන් ක්‍රීඩක ට්‍රෙවින් මැතිව්ද දෙවන 2020 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන්ම 2020 ලෝක කුසන තරගාවලියට පෙර ට්‍රෙවින් මැතිව් ලෝක කුසන තරගාවලිය සඳහා සූදානම් කිරීමට මෙම තීරණය වැදගත් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන
දෙවැනි 2020 තරගයේ තොරතුරු සමගින් ඔබ නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව අදට මම ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.